අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ නම් ගොඩක් දුරට ගෑනු ළමයින්ට විතරක් සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා සිද්ධ වෙන ප්‍රශ්න ටිකක්. හැබැයි මේවා පිරිමි ළමයින්ටත් දැනගෙන ඉන්න එක හොඳයි. මොකද එතකොට එයාලගේ ගෑනු ළමයින්ට නංගිට අක්කට තියෙන ප්‍රශ්න උනත් තේරුම් ගන්න ලේසි වෙනවානේ. 100%ක්ම ෂුවර් අද මේ කතා කරන ප්‍රශ්න වලින් භාගයකට වඩා ඔයාලා අත්විඳලා තියෙනවා කියලා. ඉතින් ඒව කතා කරන්න කලින් ඔයත් අපේ channel එකට අලුත් නම් අපිව subscribe කරලා ඉන්නත් අමතක කරන්න එපා. ගෑනු ළමයිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ගමනක් යන ලෑස්ති වෙද්දී ඒ වෙලාවට අඳින්න කිසිම ඇඳුමක් නැහැ. සමහර විට ඇඳුම් අල්මාරි 2-3ක රෙදි තිබුණත් ඒ වෙලාවට අඳින්න නම් කිසිම හොඳ ඇඳුමක් නැතුව යනවා. මෙන්න මේ හේතුව නිසා තමයි ගොඩක් ගෑනු ළමයින්ට ලෑස්ති වෙන්නත් වෙලා යන්නේ. ඊළඟට ලොකු ප්‍රශ්නයක් තමයි වැදගත් දවස් වලට තරම් ගෑනු ළමයින්ගේ කොණ්ඩේ අවුල් වෙන්නේ නැහැ වෙන කිසිම දවසක. හැබැයි මුකුත් ඉවෙන්ට් එකක් ගමනක් යන්න නැතුව ගෙදරට වෙලා ඉන්න දවසට කොණ්ඩේ හරීම පිළිවෙලට ලස්සනට තියෙනවා. කොච්චර හොඳට තියාගන්න උත්සාහ කරත් වැදගත් දවසකට නම් කොණ්ඩේ තියෙන විදිහ කතා කරලා වැඩක් නැහැ. තව දෙයක් තමයි ගමනක් යන්න මගට බැස්සම ගෙනියන ලොකු බෑග් එකේ ඕනි වෙලාවට කිසිම දෙයක් හොයාගන්න බැරි එක. විනාඩි 5ක් විතර මුළු බෑග් එකම චෙක් කරාට පස්සේ තමයි ඔයාට ඕනි දේ අතට අහුවෙන්නේ. තවත් දෙයක් තමයි සුදු හරි චාම් පාටක හරි ඇඳුමක් ඇඳගෙන ගමනක් ගියාම කහට පැල්ලම් අපිව හොයාගෙන වගේ එනවා. ඒ වගේ ඇඳුමක් දවස පුරා පරිස්සම් කරගන්න එක නම් ලොකු මහන්සියක් දරන්න වෙනවා. ඊළඟ දේ තමයි කොච්චර ලස්සනට ඉන්න ක්‍රීම් ಜಾති, සීරම් ಜಾති, මාස්ක්, ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරත් විශේෂ දවසකට පොල් ගෙඩි වගේ සයිස් පිම්පල්ස් එකපාර මූණේ හොද්දටම පේන තැනක දාන එක. තවත් දෙයක් තමයි කොණ්ඩකටු, බූල් බෑන්ඩ් කොච්චර ඔයා අරගෙන තියාගෙන හිටියත් ඔයාට ඕනි වෙලාවට ඒ එකක්වත් පේන්නේ නැතුව යන එක. ඒ වගේම තමයි අවුට්ෆිට් එකට හොඳටම ස්ටයිලිෂ් නම් ඔයාගේ කම්ෆර්ටබල් එක 0. නිකමට හිතන්න ඇඳුමට ගැලපෙන නිසා ෆ්ලැට් පාවිච්චි නොකර ඔයා හීල්ස් දාගෙන යනවා කියලා. ඒ වෙලාවට රිදෙන ඒවා මතක් නොවුනට දාගෙන ඉද්දි ටිකක් වෙලා බලාගෙන ගියට පස්සේ තමයි ඔයාට හොඳටම රිදෙන්න ගන්නෙ. තව හොඳම දෙයක් තමයි ෆොටෝ 100ක් විතර අරගෙන ඒවා ආයෙ බලද්දි ඒ ඔක්කොම කැතයි හරි නෑ කියලා හිතලා ඩිලීට් කරන එක. අන්තිමට බලද්දි එක ෆොටෝ එකක්වත් ආසාවටවත් හොයාගන්න නෑ. තව දෙයක් තමයි ගෑනු ළමයි සෝෂල් මීඩියා ෆොටෝ එකක් පබ්ලිෂ් කරන්න කලින් එයාට විශ්වාසවන්ත කෙනෙක්ට එකම විදිහ ෆොටෝ 10ක් 12ක් හරියවලා කෝකද යවන්න හොඳ කෝකද පබ්ලිෂ් කරන්න හොඳ කියලා ඇඩ්වයිසස් ගන්නවා. තව දෙයක් තමයි ගෑනු ළමයිට එයාලව සැටිස් වෙන විදිහට S2 අයිලයිනර් දෙක එක විදිහකට ලස්සනට ඇඳගන්න බැරි එක. මොකක්ම හරි ඇදයක් පේන්න ගන්නවා. තවත් ප්‍රශ්නයක් තමයි කවුරු හරි මැසේජ් එකක් එව්වම ඒකට රිප්ලයි කරන්න කලින් වචනෙන් වචනේ ඉමෝජිස් පවා 10 පාරකට වඩා අධ්‍යයනය කර කර ඉන්න එක. ඉතින් මම මේ කතා කරේ අපි මුණ දෙන ප්‍රශ්නවල වලින් ටිකක් විතරයි. මේ වගේ අත්දැකීම් වලට ඔයත් මුණ දීලා තියෙනවා නම් කමෙන්ට් එකකින් අපිත් එක්ක ඒවා ෂෙයා කරගන්න. මොකද ගොඩක් අය හිතන් ඉන්නේ මේ වගේ දේවල් මට විතරක් වෙන ප්‍රශ්න කියලා. ඉතින් අපිව subscribe කරලා ඉන්නත් අමතක කරන්න එපා.